හායි යාළුවනේ ඔන්න ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා. අද DH Geeks YouTube channel එකට ඔයාලව සාදරයෙන්. ඔන්න ඉතින් අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම ගොඩක් දවස් යනකම් වීඩියෝ එකක් දැම්මේ නැහැ. මේ වීඩියෝ එකක් කරන්න මගේ යාළුවෙක් කියපු නිසා මට වීඩියෝ එකක් කරන්න හරියට කාලයක් තිබ්බේ නැහැ යාළුවනේ. අද මම ගෙනල්ලා තියෙන කොහොමද අපේ ෆෝන් එකේ තියෙන WhatsApp එක අපේ PC එකෙන් හැක් කරන්න කියලා. හැක් කරන්න කියන්නේ මේක මේ නරක විදියට හැක් කරන ක්‍රමයක් නෙමෙයි. අපිට පුළුවන් ඔයාගේ ෆෝන් එක නැති වෙලාවක අපිට PC එකෙන් ෆෝන් එකේ මැසේජ් කරනවා වගේ මේ මැසේජ් කරන්න කෝල් ගන්න නම් අපිට මේ WhatsApp එක මේ PC එකක තියෙන මේ ඩවුන්ලෝඩ් කරන මේකෙන් අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන. අද මම කියලා දෙන වෙබ් එකෙන් ගිහිල්ලා කොහොමද මේක ෆෝන් එකේ තියෙන විදිහටම ගන්න කියලා. ඒකදී අවාසියක තියෙන අපිට කෝල් ගන්න එක විතරයි බැරි. අනිත් සේරම අපිට මේවා කරන්න පුළුවන්. වොයිස් මැසේජ් යන්නත් පුළුවන්, chat කරන්නත් පුළුවන්, ෆොටෝ ෆයිල්ස් ඕන දෙයක් ෂෙයා කරන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි යන් අපේ වීඩියෝ එකට. ඔයාලගේ PC එකේ තියෙන වෙබ් බ්‍රවුස් use කරන ඇප්ලිකේෂන් එක use කරගන්න මම මෙතන Microsoft Edge එක use කරනවා. මම use කරලා ඔයාලා මෙන්න මෙතන search කරන්න ඕන WhatsApp web කියලා. අන්තිමට search කරලා enter දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන අපිට link එකක් පේනවා WhatsApp web කියලා. ඔයාලා මේ mouse point එක දිහා බලන්න මේ WhatsApp web කියලා මෙතන link එකක් තියෙනවා. ඒක උඩ touch කරන්න. ඊට පස්සේ අපි මේ විදියට අලුත් මේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. මොකද WhatsApp එකට අපේ ඔටෝම ලෝඩින් වෙනවා. එහෙනම් ඉන්ටර්ෆේස් එකට අරන් ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපිට මේකක් පෙන්නනවා. එතන පේනවා මෙන්න මේ සිග්නල් නැතුව මේ වෙනවා. අපිට මෙන්න මේක තමයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා step to login කියලා. ඔයාලා මෙන්න මේකේ තියෙන විදිහට මේ කරන්න තියෙනවා. මම මේකත් කරන විදිහ පෙන්නන්නම්. මේ දැන් මම කියලා දෙන්නම්. ඒක මම කරන විදිහත් වීඩියෝ එකේ පෙන්නන්නම්. ඔයාලා ෆෝන් එකේ WhatsApp එක ඕපන් කරන්නලු. ඊට පස්සේ Android ෆෝන් වල මේ දකුණු පැත්තේ උඩුවම තියෙන 33ක් ඒක උඩ ටච් කරන්නලු. iPhone වලත් එහෙමයි තියෙන්නේ. ඒකේ setting ලකුණක් වගේ එකක් තියනලු. ඊට පස්සේ මේ tap linked device කියලා මේකක් තියෙනවා. එන්නේ උඩ touch scan the QR code to confirm. ඊට පස්සේ මෙන්න මේ තියෙන QR code එක අර මං කියපු විදිහට ඔයාලා ෆෝන් එකේ scan කරන්න විතරයි තියෙන්නේ. යාළුවනේ PC එකේ තිබ්බ QR code ස්කෑන් කරන්න ඔයාලා WhatsApp එකට යන්න ඕන. ගිහිල්ලා මෙන්න මෙතන මේ තිත් තුනක් තියෙන්නේ. එන්නේ තිත් තුන උඩ ඔබන්න ඕන. ඔබලා මේ linked device කියලා එකක් තියෙනවා. එන්න මේක ටච් කරලා මෙන්න මෙතනින් මේ linked device කියලා තියෙන කොල්ල පඩින් තියෙනකොට ටච් කරන්න ඕන. ඊට පස්සේ මෙතනින් මේ කැමරාව ඕපන් වෙනවා. එතනින් අපේ කැමරාව ස්කෑන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ PC එකේ තිබ්බ QR එක ස්කෑන් කරාට පස්සේ PC එකේ තිබ්බ ඉන්ටර්ෆේස් එක වෙනස් වෙලා ලෝඩ් වෙන්න ගන්නවා. ඊට පස්සේ අපේ ෆෝන් එකේ තිබ්බ WhatsApp එකම PC එකට අරගෙන අපිට ඕන දෙයක් එකෙන් කරන්න පුළුවන්. වැටෙනවා. ඊට පස්සේ ඔයාලා තිබ්බ ඉන්ටර්ෆේස් එක වෙනස් වෙලා loading your chats කියලා ඔයාලා WhatsApp එකට උරෝම අරගෙන යනවා. ඔයාලා පළවෙනි පාරෙද්දි 100ට ගාණක් පෙන්නලා හිමීට යයි. ඒ පළවෙනි පාරේ හින්දා මේක ඔයාලා දවසක් විතර ඕපන් කරන්න නැතුව තිබිලා පහුවදා ඕපන් කරොත් ඒත් එහෙම 100ට ගාණ පෙන්නලා පොඩ්ඩක් පරක්කු වෙයි. දැක්කද යාළුවනේ මේක ඕපන් වුණා. ඔච්චරයි යාළුවනේ අපිට කරන් තියෙන්නේ. මේ වීඩියෝ එක ඉතින් හොඳයි කියලා හිතෙනවා නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, අමුතුවෙන් subscribe කරන්න, like කරන්න. කිව්වා වගේම යාළුවනේ මේක සමහරවල් disconnect වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් මේ tips ටිකම කරලා ඔයාලා ෆෝන් එකට connect කරගන්න පුළුවන්. හරිත් නේ යාළුවනේ අදට වීඩියෝ එක නවත්තනවා. ඔයාලට සුබ දවසක්.